සුබ දවසක් යාළුවනේ හැමෝටම සිලොන් හංග YouTube channel එකට අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඕගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මැද පෙරදිග රටවල් වල හරිම ප්‍රසිද්ධ ඒ වගේම තමයි හරිම රසවත් රසකැවිලි වර්ගයක්. ඉතින් මේවට අපි කියන්නේ ගෙමාට් කියලා. ගෙමාට් කියලාත් කියනවා. එහෙමත් නැත්නම් ලුකයි මාට් කියලාත් හඳුන්වන්නේ එකම රසකැවිලි වර්ගය තමයි. ඉතින් රාමසාන් කාලේට වගේම මුස්ලිම් යාළුවන්ගේ ගෙවල් වල තියෙන විශේෂ අවස්ථාවන් වලදී නිතරම දකින්න හම්බ වෙන රසකැවිලි වර්ගයක් තමයි මේ ගෙමාට් කියලා කියන්නේ. එහෙනම් දැන් අපි බලමු මේ ගෙමාට් හදාගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 100ක්. තව මෙතන කිරිපිටි මේස හැඳි දෙකකුත් අරගෙන තියෙනවා. සීනි මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා. බිත්තර එකකුත් මම මෙතන අරගෙන තියෙනවා. බේකින් පවුඩර් තේ හැන්දකුත් ඕන වෙනවා. මෙතන ඊස්ට් අරගෙන තියෙනවා. තව මෙතන ලුණු කුඩු අරගෙන තියෙනවා. ඒ වගේම තමයි බැදගන්න පොල්තලුත් ඕන වෙනවා අපිට. මෙතන තියෙන්නේ සුගර් සිරප් එක හදාගන්න ඕන වෙන දේවල්. මෙතන මම වෙනමම සීනි ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. තලාගත්ත එනසාල්ලට 5කුත් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ විදියට පොඩි දෙහි කෑල්ලකුත් ඕන වෙනවා. ඔන්න ඉතින් මේ දේවල් තමයි ගෙමාට් හදාගන්න අපිට ඕන වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු කොහොමද ගෙමාට් හදාගන්නේ කියලා. මුලින්ම මම මේ බෝල් එකට ඊස්ට් තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ මද උණුසුම් වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරගෙන මේ ඊස්ට් ටික හොඳට දිය කරගන්න ඕනේ. ඊස්ට් ටික හොඳට දිය කරගත්තට පස්සේ මම පාන් පිටි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. ඊට පස්සේ බිත්තරෙත් එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේදී කිරිපිටි මේස හැඳි දෙකකුත් එකතු කරගන්නවා. දැන් මම සීනි මේස හැඳි දෙකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ රස අණුව ලුණු කුඩු ටිකකුත් මේ විදියට එකතු කරගන්න ඕනේ. ඕන කරන දේවල් ඔක්කොම මේ විදියට එකතු කරගත්තට පස්සේ දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදියට හොඳට මික්ස් කරගත්තට පස්සේ මද උණුසුම් වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. එකතු කරගෙන ආයෙමත් හොඳට මේ ටික මික්ස් කරගන්නවා. ඔන්න දැන් හොඳට මික්ස් කරගත්තට පස්සේ මේ විදිහේ බැටර් එකක් තමයි අපිට තියෙන්න ඕනේ. හැන්දකට මේ විදියට බැටර් එකෙන් ටිකක් අරගෙන හැන්ද අනිත් පැත්ත හැරෙව්වට පස්සේ ආයෙමත් බැටර් එක බෝල් එකට වැටෙන්නේ නැහැ. ඉතින් ඒ ඝනකමට තමයි අපි බැටර් එක හදා ගන්න ඕනේ. ඒක තමයි අපේ බැටර් එකේ තියෙන්න ඕන හරි පදම. ඉතින් මේ විදියට බැටර් එකේ පදම හදාගත්තාම අපිට හරිම ලේසියෙන් ලස්සනට ගෙමාට් ටික හදා ගන්න පුළුවන්. මද උණුසුම් වතුර පොඩි ප්‍රමාණයක් තමයි මට මේ පදමට බැටර් එක හදා ගන්න ඕන උනේ. ඒ නිසා වතුර ටික ටික එකතු කරගන්න ගමන් බැටර් එක හදාගන්න. මද උණුසුම් වතුර පාවිච්චි කරලා බැටර් එක හදාගත්තාම ඉක්මනටම ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම මේ බැටර් එකට හුලං වදින්නේ නැති විදියට හොඳට වහලා පැයක් විතර අරන් තියනවා. ඔන්න දැන් මේ තියෙන්නේ පැයකට විතර පස්සේ මම හදාගත්ත බැටර් එක. දැන් මේ වෙලාවේදී ඊස්ට් ටික හොඳට ඇක්ටිව් වෙලා බැටර් එක ඩබල් සයිස් වගේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ බැටර් එක මේ විදියට පයිපින් බෑග් එකකට දාගන්නවා. ඉතින් පයිපින් බෑග් එකක් නැති කෙනෙක්ට පුළුවන් ඝනකම තියෙන shopping බෑග් එකකට උනත් මේ බැටර් එක දාගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ සුගර් සිරප් එක හදාගන්න.
මම මේ විදියට පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට සීනි ග්‍රෑම් 100 එකතු කරගන්නවා. දැන් මම වතුර අඬු කෝප්ප එකකුත් එකතු කරගන්නවා. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන තමයි අපි මේ පැණි එක හදාගන්න ඕනේ. මේ විදියට සීනි ටික ටිකක් දිය වීගෙන යනකොට මම එනසාල් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි ටික හොඳටම දිය වෙනකන් මේ විදියට හැඳි ගාමින් සිරප් එක හදා ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ සුගර් සිරප් එක. මේ විදියට සිරප් එකෙන් ටිකක් ඇඟිල්ලට අරගෙන බැලුවහම ඇලෙන ගතියක් වගේ තියෙනවා නම් ඒක තමයි සිරප් එකේ හරි පදම. නූලක් වගේ වැටෙන විදිය වෙනකම්ම අපි මේ පැණි එක රත් කරගන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම පැණි එකේ උපු ගතිය වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ සුගර් සිරප් එකට දෙහි ටිකකුත් එකතු කරගන්නවා. මේ විදියට දෙහි ටිකක් එකතු කරගත්තාම පැණි එක ඉක්මනටම හයි වෙන්නේ නැතුව ගොඩක් වෙලාවක් අපිට තියාගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි දෙහි ටිකකුත් එකතු කරගන්නේ. ඔන්න ඉතින් මේ විදියට තමයි සුගර් සිරප් එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියාගෙන ගෙමාට් ටික බැද ගන්න අවශ්‍ය වෙන තරමට මේ විදියට පොල් තෙල් එකතු කරගන්නවා. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ මම ලිපේ ගින්දර අඩු කරගන්නවා. ගින්දර ගොඩක් අඩුවෙන් තියාගෙන තමයි අපි මේ ගෙමාට් ටික බැද ගන්න ඕනේ. පයිපින් බෑග් එකට දාගත්ත බැටර එක මේ විදියට කතුරෙන් කපලා තමයි තෙල් එකට එකතු කරගන්නේ. ඉතින් මේ විදියට තමයි අපිට ඔක්කොම ගෙමාට් ටික හදාගන්න තියෙන්නේ. මේ විදියට බ්‍රවුන් කලර් එකක් වෙනකන් ගෙමාට් ටික බැද ගන්න ඕනේ. හරි පදමට බැටර් එක හදාගත්තාම අපිට හරිම ලස්සනට මේ විදියට මේ ගෙමාට් ටික හදාගන්න පුළුවන්. ඔන්න දැන් මේ තියෙන්නේ මම බැදගත්ත ගෙමාට් ටික. ඊට පස්සේ මම මේ ටිකට හදාගත්ත සුගර් සිරප් එක එකතු කරගන්නවා. මේ වෙලාවේදී සුගර් සිරප් එකේ එනසාල් ටික අයින් කරගෙන තමයි තියෙන්නේ. මේ වෙලාවේදී සුගර් සිරප් එක හොඳට රස්නෙන් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ ටිකට හොඳට පැණි උරා ගන්නෙ. පැණි ටික එකතු කරගත්තට පස්සේ මේ විදියට හොඳට විනාඩියක් දෙකක් විතර මික්ස් කරගන්න ඕනේ. විනාඩි දෙකකට විතර පස්සේ මම මේ විදියට වෙනමම ප්ලේට් එකකට මේ ටික දාගන්නවා. ඉතින් මේ විදියට තමයි අපිට මේ ගෙමාට් ටික හදාගන්න තියෙන්නේ. මේක හරිම ලේසියෙන් හදන්න පුළුවන් වගේම හරිම රසවත් කැවිලි වර්ගයක්. තියෙනවා නම් විතරක් මේ විදියට තලයට ටිකකුත් උඩින් ඉහ ගන්න පුළුවන්. ඉතින් ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. මේ ටිකේ රස පෙනුම තවත් වැඩි කරගන්න තමයි මම මේ විදියට තලයට ටිකකුත් උඩින් ඉහ ගන්නේ. ඉතින් අපේ සිංහල ගෙවල් වල මේ රස කැවිලි වර්ගයේ වැඩි හදන්නේ නැති වුණාට මුස්ලිම් අයගේ ගෙවල් වල නම් නිතරම වගේ හදන උත්සව කාලෙට නැතුවම වෙලි රස කැවිලි වර්ගයක් තමයි මේ ගෙමාට් කියලා කියන්නේ. ඉතින් අපිටත් පුළුවන් සිංහල අලුත් අවුරුදු කාලයට හැමදාම එකම කැවිලි වර්ගය හදනවට වඩා මේ විදිහට අලුත් රස කැවිලි වර්ගයක් හදලා අපේ කැවිලි මේසයට පුංචි වෙනසක් එකතු කරගන්න. ඒ වගේම තමයි හවසකට තේ එකක් බොන වෙලාවකට වුණත් අපිට හරිම ලේසියෙන් මේ විදිහට ගෙමාට් ටිකක් හරිම රසට හදාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට ගෙමාට් ටිකක් හදලා බලන්න කොහොමද කියලා රස. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරපු නැති යාළුවන්ට පුංචි මතක් කිරීමක් තියෙනවා. සිලෝන් හංග YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.